guys, ඔයාලම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න යමු යාළුවනේ. ඒ වගේම මේ වීඩියෝ එක හැමෝම බලන්න like කරන්න එකකුත් දාගෙන යන්න. ඒකෙන් අපි වීඩියෝ එකට යමු. අවුලක් නෑ නේ බා. ඔව්. ගහේ විදිහටම තියෙනවා. ගහේ විදිහටම තිබ්බට ඇතුලේ බඩු නැද්ද දන්නේ? අව කැපෙන කතා කියන්න එපා බං. මොන කැපෙන? අව මේ මොකද්ද බාව කැපෙන කියන්නේ? මේක ඔබ දන්න එක ගමේ වචනයක්. අව කැපෙන කතා කියන්නේ ගූරු කතා, ගොන් කතා, ගොබ්බ කතා. ගොබ්බ කතා. දැන් මොකේ හරි ගොබ්බෙක් ඇවිල්ලා ෂේප් එකේ ඔය ගහ ගලවලා ඇතුලේ තියෙන බඩු ෂේප් එකේ අරගෙන ආයේ ගහ ෂේප් එකේ ගහලා ගියොත් මේක ගොබ්බ වැඩක්ද? ගොබ් අනේ මේ ඵලයන් බං. මම ඒ ගහ මුල දිරච්ච අතු කැලක් ගහලා ඇති. ගිහින් බලන් තියනවාද කියලා. ඇයි? යකෝ ඒ ගහ ගලවලා සල්ලි ගත්තත් ඌේ අතු කැලේ ඒ විදිහට මාපව ගහන්නේ නැහැ. නෙමෙයි තින් ගිහින් බලපන්. සබතු දාගෙන අඩිපාරවල හිටින්න නැතුව ඵලයන් හොඳේ. අපි ඒ තියෙනවා. ඒ කියන්නේ ඇතුලේ බඩු තියෙනවා නේ. හරි යකෝ හරි වරින් දැන්. මේ බොම් මාර බඩුවන්නේ බං. ඔබ කොහමද ඔය දන්නේ කොහෙන්ද ඔය ඉගෙන ගත්තේ කොහෙන්ද? ඔය ඉගෙන ගන්න දෙයක් නෑ බං. ඔයාලා තමයි කියන්නේ common sense කියලා. ඩිංකමේ උඹ හිතන්නේ මෙතන ආරක්ෂාව හොඳද? ඔව්. මම හිතන්නේ හොඳටම හොඳයි. ලොකු දෙයක්. අපි මේ වෙලාවේ රංජයෙන් පරිස්සම් වෙන්න ඕනේ. රංජයෙන් මෙතන පරිස්සම් කරගන්නත් ඕනේ. මේ මට හිතා ගන්න බැරි ඌ කොහොමද මේ සීන් එක දැනගත්තේ කියලා බං. අන්න ඒක තමයි කියන්නේ. අපි කොච්චර පරිස්සම් වුණත් අපිටත් වර්ධින තැන් තියෙනවා කියලා. බලපංකෝ. අපි තවම දන්නේ නැනේ අපිට වැරදුනේ කොතනින්ද කියලා. ඒකනේ බං. මේ හිටිය ඇති දැන් යමක්. ඕන රෙඩි මේ අනේ එක ඩේන්ජරස්. මොනවාද ඔය බෙල්ල කරකව බලන්නේ? නෑ මොකුත් නෑ. නැත්තේ නෑ. ඔයාව බලන්නේ ලාල් ඉන්නවද කියලානේ. ඔයා කොහොමද දන්නේ? නෑ මං හිතුවා. එදත් හිටපු නිසා මං හිතුවා අදත් ඇති කියලා. එහෙම ඉතින් පන්තියෙන් එලවන ගානට පාර හිටගෙන ඉන්න යට පිස්සු වෙන්න ඕන. මේ මනුස්සයා ෆෝන් නම්බර් එකක්වත් දුන්නේ නෑනේ. දැන් ඇයි ඔයාට යාගේ ෆෝන් නම්බර්? නෑ ඉතින් එහෙම එකක් නෙවෙයි. අපි දවස් දෙක තුනක් හරි යාළුවෝ වගේ හිටියානේ. අනික මම ඔයාලට කිව්වනේ මට එයා හොඳට දැකලා පුරුදුයි කියලා. මට ඒ මොන හොඳට මතකයි. ඔයාට ඔය හැදීගෙන ලෙඩේ නම් එච්චර හොඳ එකක් නෙවෙයි වගේ. Good evening. ක්ලාස් එකට යන ගමන් වගේ. ඔව් ඔයා කොහෙද මෙහෙ? මේ ඔයාව දැකලා නතර කරේ. මේ වගේ ඩාන්සින් ක්ලාස් එකේ යාළුවෙක් වෙන්නද? Hi, I am Dilan. Rashmi. Nice name. Glad to meet you, Rashmi. මෙයා මගේ best friend. ක්ලාස් එකේ විතරක් නෙවෙයි හැම තැනකදීම. ෂෝක් නේ. මේ රශ්මි, ඔයා දැන් ගෙදරද යන්නේ? නැහැ මට බඩු වගේක් ගන්න යන්න තියෙනවා. එහෙනම් අභිෂේක් අපි එන යමුද? මේ නිකන් ටැක්සි වලට වියදම් කරන්න ඕනේ නැහනේ. නෑ මටත් පොඩි බඩු වගේක් ගන්න තියෙනවා.
ඒවා ඉතින් අත්‍යවශ්‍ය දේවල් නෙමෙයිනේ අභිෂේකා. අපි යමු දැන් මම ගෙදරටමනේ යන්නේ. මං එහෙනම් ගිහින් යනවා රශ්මි. සිව් රශ්මි. වෙලාවක මීට් වෙමු. මා අංකල්ට කියන්නේ ඉන්නේ පා ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වාහනයක් දෙන්න කියලා. ඒ මොකටද? නෑ ඉතින් නිකන් ඔය ට්‍රයි ෂෝ වල ගිහලා රස්තියාදු වෙන්න ඕනේ නෑනේ. මං ගාව ඉන්න හොඳ ඩ්‍රයිවර්ස්ලා. මං වාට එක්කෙනෙක් දෙන්න. අනේ මේ මට නම් එපා. මං ආසයි ට්‍රයි ෂෝ වලයි බස් වල යන්න. පිස්සු ගලා මේ වාට? හා? ඔය ට්‍රයි ෂෝ කාරයෝ මොක්කුද කියලා කවුද දන්නේ? අනේ ඔයාව ගෙදර එක්කන් යනවා කියලා වෙන කොහේ හරි උස්සන් යයි. එහෙම ඉතින් මිනිස්සුන්ට බය ජීවත් වෙන්න බෑනේ. දැන් මම ඔයාගේ වාහනේට නැග්ගේ. කවුද දන්නව මම කොහෙ එක්කන් යයිද කියලා? ඔයාට මාව විතරක් සැකයිද? සැකයක් නෑ. ඒ වුණාට මං කැමති නෑ මිනිස්සුන්ව වැඩි විශ්වාස කරන්න. ඒත් ඉතින් ඔයාට මාව විශ්වාස කරන්න නම් වෙයි. ඒ මොකටද? ඒක ඉතින් ඔයාට ඉස්සරහට දැනගන්න ලැබෙයි. එහෙම ඉතින් විශ්වාස කරන්න කියපු පල්ලියට විශ්වාස කරන්න බෑනේ. විශ්වාසය කියන්නේ ගොඩනගා ගන්න ඕන දෙයක්. එහෙනම් ඉතින් ඔයාට එක ගොඩනගා ගන්නත් වෙයි. ඒයි? ඒකත් ඉතින් ඔයාට ඉස්සරහට දැනගන්න ලැබෙයි. මට නම් තේරෙනවා මොනවා කියනවද කියලා. ඒකත් ඉතින් ඔයාට ඉස්සරහට දැනගන්න ලැබෙයි. අප්පෝ ඒ හිනාවේ කැත. කැතද? කැතදත් අහනවා. හිනා වෙනව නෙවෙයි හිනා කෑ ගහනවා. එහෙනම් ඉතින් ඔයා මට උගන්වන්නකො ලස්සනට hina වෙන හැටි. ඒ මොකටද මං ඔයාට උගන්වන්නේ? ඒකත් ඉතින් ඔයාට ඉස්සරහට දැනගන්න ලැබෙයි. ඇත්තද? සමහර විට එහෙම දැනගන්න ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඇයි? ඇයි? ඔව්. ඒකත් ඔයාට ඉස්සරහට දැනගන්න ලැබෙයි. තිබුණට කෝටියක් අතේ නෑ එක රුපියලක්. ඔන්න බලන්න මුදලාලේ තව දවස් 3ක් යනකොට. හරි? මං ඔය කෝටි 4 ගෙනල්ලා මේ කඩේ මෙතනම දිගාරනවා. ඔයස් බලන්නකො. මේ මෙතන පිස්සුනේ අනේ රංජි මල්ලි ඕවට මෙතන නම් පාවිච්චි කරන්න එපා. වෙන ඕන තැනක ඕවා කරාට කමන්නේ. ආයෙමද? හරි හරි හරි. මුදලාලේ එපා කියනවා නම් මම මේට ගේන්නේ නැහැ. හැබැයි තව 3 days යනකොට මොන daysද? 3 days යනකොට කෝටි 4 මගේ අතේ මේම. ඒ කොහොමද? එහෙම තමයි. මම දාලා තියෙන්නේ full investigation පාරක්. අර වගේ කවුද? අර මේම කොණ්ඩේ තියෙන්නේ කවුද? ටින්ටි. මුදලාලි කොහමද? වරදක් නෑ සර්. මේ අපි මොන හරි කූල් බමුද? මොන වගේ කූල් දෝනි? ඕන දෙයක් කමක් නැහැ තාලෙට. සර්ලා මම මීට කලින් දැකලා නෑ. දකින්න ඉතින් මීට කලින් අපි මෙහෙ ඇවිල්ලත් නැහනේ. ඒකනේ ඉස්සුනේ. ඒ දන්නේ මල්ලා මේ ආවේ. අපිද? අපි ආවේ අපේ යාළුවෙක් හම්බෙන්න කියලා. කවුද දන්නේ යාළුවා?
ඇයි ඔය අපේ යාළුවා දන්නවද? මල්ලි මේ මම මේ වත්තේ නොදන්න කෙනෙකුත් නැහැ. නොදන්න තැනකුත් නැහැ. නොදන්න දෙයක්කුත් නැහැ. හරි? මාරුනේ. මල්ලි දන්නද මං කවුද කියලා? නෑනේ. කියමුකෝ බලන්න තාලෙට. මම තමයි මේ වත්තේ අංක එකේ පුරවැසියා. හරි? මේ වත්තේ කොල්ලෙක් ලැට් එකට ගියත් ඒකත් මම දැනගන්න ඕනේ. මේ වත්තේ කවුරු හරි පිටින් ආවොත් එයාවේ ඇයි? මොකටද ආවේ? මොනවද කළේ? කවද්ද ගියේ? හැම දෙයක්ම මම දැනගන්න ඕනේ. ඇත්තට හොඳයිනේ. හොඳයි තමයි. මම ඇවිල්ලා නැපෝලියන්ගේ පාර්ට්නර්. මල්ලා දන්නවද නැපෝලියන්? නැපෝලියන්. කවුද නැපෝලියන් කියන්නේ? නැපෝලියන් නොදන්නේ නැද්ද? නැපෝලියන් කියන්නේ මේ ඒරියා එක රන් කරන අන්ඩර්වර්ල්ඩ් එකේ ගෝඩ්ෆාදර්. කවුද? ගෝඩ්ෆාදර්. එතකොට මම තමයි ගෝඩ්ෆාදර්ගේ ගෝඩ් බ්‍රදර්. ෂා. ඒ කියන්නේ බාප්පා. අපි දෙන්න මාර පොරක් ළඟටනේ ඇවිල්ලා තියන්නේ හා. ඔය කෝටි 4 මංකොල්ලේ ගැන විස්තර හොයන්න. ඔය නැපෝලියන් කියන හාදය බාර දීලා තින්නේ මේ අපේ රංජි මල්ලිට. පිස්සුනේ. කෝටි 4? මල්ලිලට කියන්නේ මට දැන් නිකන් මේම අත දික් කළා කෝටි 4 ගන්න විතරයි තියෙන්නේ. හරි? සේරම ඉන්ෆර්මේෂන් හොයාගෙන ඉවරයි. එහෙම තමයි මේ රංජි. කවුද? රංජි. කොහෙද? ගානුවේද? හින තිබුණට කෝටියක් අතේ නෑ එක රුපින්. හින තිබුණට කෝටියක් අතේ නෑ එක රුපියලක්. දිලිවැම් කොහොමද ඉතින්? මොකද බම් මේ වෙලා තියෙන්නේ? නෑ මුකුත් නෑ. මොකුත් නැද්ද මොකද? පොඩ්ඩක් කොහොමද ඉඳපන්කෝ. ඇයි? මොකටද මං ඉන්නේ? උඹලා ඉන්න කියනකොට ඉන්නයි, යන්න කියනකොට යන්නයි. මං කවුරු කියලා දීතන් ඉන්නේ? මොකද්ද බං ඔබට වෙලා තියෙන්නේ? නෑ. මට මුකුත් වෙලා නෑ. හැබැයි උඹලට නම් ගොඩාක් දේවල් වෙලා තියෙනවා කියලා හොඳට පේනවා. මේ මෙන්න මේ වරෙන් බයි යන්න. අන්න කතා කරනවා. මහත්තයාට දැන් හරි ගිහිල්ලානේ. කෙල්ලේ ක්ලාස් එකට ගියාම උහුමුඩ යනවා නම් කෙල්ලව බැඳගත්ත දාරේ කොහොම උඩ යයිද? උඩ යනවා තමයි. ඇයි? මේකේ ඉන්න මේ 2.5 වගේ උන්නේ මේ බං ඒකේ. එලාර ඔබ පොඩක් කටවාගෙන ඉඳපන් ඔබට මොකද වෙලා තියෙන්නේ? මේ හඳුන්වා දෙන නව පොන්ස් පිම්පල් ක්ලියර් පියවර 2 ක්‍රමවේදය. උඹලට එකක් කියන්නද? උඹලා ආයෙත් මාත් එක්ක කතා කරන්න ඕනේ නැහැ. උඹලා දෙන්න කොහොමද දැන් මාව කපලා දාලා තනියම වැඩනේ? කමක් නැහැ. උඹලා හැමම කරගෙන ඵලයල්ලා. අපි කොහොමද 2.50 උන්නේ? අපි උඹලට ගැලපෙන්නේ නැහැ. කවුද බං දැන් එහෙම කිව්වේ? ඇයි ඔය දැන් කිව්වේ? ඌට මතක නැහැ මං ඌ වෙනුවෙන් කරපු දේවල්. මට මතකයි. මොකද මතක නැත්තේ? හැබැයි ඒ කරපුවා ගැන උඹ කවදාවත් ඔහොම කියවයි කියලා මං හිතුවේ නෑ දිලියා. හරි බං දැන් ඔක නවත්ත ගනින්. දිලිමේ අපි මේ ගැන හිමීට කතා කරමු. මං දන්නවා අපි අතන වැරදි වුණා තමයි. හැබැයි ඒකට හේතුවක් තිබුණා. අපි ඔබට පස්සේ කියන්න. මොකද කියන්නේ? අද හවස අපි සෙට් වෙමුද? සෙට්? උඹලා වගේ උන් එකයි සෙට් වෙන්න මට කිසි අමාරුවක් නැහැ. අර දැන් මං ගැනම ලැජ්ජයි. අපේ ගෙදර වුණොත් මට hina වෙනවා. අනේ බං මේ ඩිංක යමන් බං යන්න අපි මෙයාට මේ ඕන මගුලක් කියව ගන්න කියලා මෙතන. ඒක හොඳයි. මම මගේ මගුල කරගන්න. උඹලගේ මගුල් කරගනින්න. එතකොට හරිනේ. Thank you. Thank you very much. මොකද බං එකට වෙලා තියෙන්නේ? වෙන මොකක්ද ඉතින්? ඊර්ෂ්‍යාව. පැහැදිලි සුපිරිසිදු ඊර්ෂ්‍යාව. ඇත්තටම කවුද ඒ සල්ලි අරන් තියෙන්නේ? ඒව රාජ්‍ය රාස්මල්ලි හරි. ඒවම වෙලාව ආවම කලාවට එළියට දාන්න. නෑ මේ ඕනකමකට ඇහුවා නෙමේ. ඔයාගේ කතාව ආවම ආණ්ඩ ආසයි තුනා. ඒකයි. ඔයාලා ආණ්ඩ ආසුනාට මම කියන්නත් ආසෙන්න බෑනේ.
දැනට මට එහෙම කියන්න ආසාවක් නැහැ. මුදලාලේ මං ගිහලා එන්න. මගේ බඩ පොඩ්ඩනේ අප්සෙට් වගේ. අයියා යන්නත් තාලෙට. පස්සෙලා සෙට් වුණා. අයියා ගෙවල් කොහෙද තියෙන්නේ? වත්තේම තමයි. අපි ඉතින් මේ වත්ත දාලා කොහෙන්ද? යන්න. මුදලාලි. අපිත් එනං ගිහිල්ලා එන්න. හොඳයි සර්. මේ කීයද ගමන? බීම දෙකනේ 110ක් දෙන්නකෝ. මල්ලිලා මොකද මේ? කෝ සල්ලි? මොන සල්ලිද? බොස්සපු සල්ලි. මම උස්සපු? මම ළඟ තියෙන සල්? උස්සපු සල්ලි කියන්නේ උස්සපු සල්ලි. ඇයි? මතක නැහැ. මල්ලි මේක අපේ වත්ත හරි. මේ කැලේනකන් සෙල්ලම් දාන්න හදලා අම්බානේ කණ්ඩ වෙයි. හරි? එහෙමද? දැන් කවුපොක බලන්න. අरे මොකද මේ? ඉස්සුද? 40 මිලියන් කියන්නේ පොඩි ගාණක් නෙමෙයි කියන එක ඇත්තාන්ට. ඒත් ඉතින් ඔව කරපු මිනිස්සු හොයන්න දඟලනවා කියන්නේ ඕනවට වඩා එක්ස්පෝස් වෙනවා කියන එක. කොහෙද ඉතින්? මම අංකල්ට කිව්වා අංකල් අහන්නේ නෑනේ. කවුද ගන්නේ ඩබල? මට නම් ගිය විදිහ ඇල්ලුවේ නෑ. අපේ කවුරුත් නෙවෙයි බා. කීමකට ආවත් දන්නේ නෑ. no idea. පපා කකුල් දෙක ඇදුම් කනවා හරියට අඬුවකින් මිරිකනවා වගේ. උඹ ඔය වැටිලා ඉන්නේ රැට කාලද? යන් 1000යි දුන්නේ. කොහොමද 1000 වැඩ කරපු ලස්සන? එලා 10000ක් විතර දුන්නා නම් එන්න. ඔබට විතරයි අපිට කෑම නැහැ. හරි පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ තව 7 මාසයක්. ඊට පස්සේ ඉතින් අපි කතා කරන්නේ දහස් ගණන් වලින් නෙමෙයි කෙලින්ම ලක්ෂ ගණන් වලින්.